අයිබෝන් අපි ඉන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව ප්‍රදේශයේ. ආනමඩුව ප්‍රදේශයේ තමයි අන්නර පරමාකන්ද රජමහා විහාරය තියෙන්නේ. දැන් බැලුවටම විශාල පර්වතයක් එක්ක අපිට දැක ගන්න පුළුවන් වෙනවා ඒ පරමාකන්ද රජමහා විහාරය. සුවිශේෂීත්වය කියන්නේ වලගම්බා රජුරෝ රාජ්‍ය කරේ. ඒ කියන්නේ වලගම්බා රජුරෝ අර පැනගෙන ආවට පස්සේ හැංගිලා හිටිය විහාරයක් කියලා තමයි අර පරමාකන්දට කියන්නේ. ඕකට ඉස්සර කිව්වේ අච්චගල විහාරය, පරමුක විහාරය, පරමුක ගල විවිධ නම් වලින් හැඳින්වුවා. හැබැයි වඩාත් ප්‍රසිද්ධ වුණේ අච්චගල විහාරය කියලා. ඉතින් සුවිශේෂීත්වය පේනවාද? මේක හෙළ පුරාණ ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක් බවට පරිවර්තනය වෙලත් හමාරයි. ඉතින් අපි ආරාධනා කරන්නේ මේ වගේ ස්ථාන කොයිතරම්නම් ලංකාව පුරා ඇද්ද? ලංකාව පුරා කොයිතරම් ස්ථාන සැඟවිලා ඇද්ද? බැලුවල්මටම මේ බලනකොට සහ මේ ආවට පස්සේ ඒ දැනෙන දේ නම් කියා නිම කරන්න බෑ. මොකද මෙතනට ආපුවම මේ ඓතිහාසික වටිනාකම නිකන් අර රජ කාලයකට ආවා වගේ පොඩි අමුතු දෙයක් දැනෙනවා. අර මහින්දාගමනේ ෆිල්ම් එක නරඹුවා නම් මෙන්න මේ ගල පාදක කරගෙන තමයි අර මහින්දාගමනේ ෆිල්ම් එකේ ගියේ. ඉතින් හෙළ ඉතිහාසයට වටිනකම් කියන සුවිශේෂී ස්ථාන තමයි මේ තියෙන්නේ. හැමදාම රැඳිලා ඉන්න අපිත් එක්ක අපි හෙළ ඉතිහාසය ගැන, වංශ කතාව ගැන, රාවණ ඉතිහාසය ගැන සියලු විස්තර සවිස්තරාත්මකව අපි ඔබත් එක්ක බෙදා ගන්න සූදානම්ින් ඉන්නවා. ඒ නිසා විරාජ් ලංසකාර YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඒ වගේම විරාජ් ලංසකාර Facebook පිටුවත් එක්ක එකතු වෙන්න සහ අපේ TikTok පිටුවත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතිහාසය ගැන ගවේෂණය කරමු. හොයන් යමු. මේ තමයි අපේ හෙළ